අශෝක රන්වල මහතා කතානායක ධුරයෙන් ඉල්ලා අස්වූයේ සිය අධ්‍යාපන සහතිකය ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් බවත් රජයට එළවන ඕනෑම චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රජය සූදානම් බවත් අග්‍රාමාත්‍ය හරණි අමරසූරිය මහත්මිය පවසා සිටී. මාධ්‍ය නාලිකාවක් සමග පැවති විශේෂ වැඩසටහනකට එක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළා. මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ යම් ගැටලුවක් මතු වූ අවස්ථාවලදී රජයක් ලෙස වගකීමෙන් යුතුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. මේ හේතුවෙන් ජනතා විශ්වාසය දිනාගෙන ඉදිරි වැඩ කටයුතු සිදු කර ගැනීමට අවස්ථාව උදා වී ඇති බවද අග්‍රාමාත්‍යවරිය පවසා සිටී. කතානායක අශෝක රන්වල මහතාට අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වූ බවත් ඒ රජය ගනු ලැබූ විනයානුකූල පියවරක් බවත් ඇය පෙන්වා දුන්නා. මෑතකදී ආන්දෝලනයට තුඩු දුන් ගල් අඟුරු නැවෙහි ප්‍රමිතිය පිළිබඳව ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ ඒ පිළිබඳව විමර්ශනය කිරීමට දැනටමත් කොමිෂන් සභාවක් පත් කර ඇති බවයි.